අනේ එහෙනම් අද අපි යන්නේ කොයිද ගාල්ලට මග පොලිසියෙන් ඉන්න හාහාපුරා කියලා යන් අල්ලයි දන්නේ පස්සේ හොඳට මොඩිෆයි කරලා තියෙන alluonmaxori.com තමයි යන් ගොයනම් හාහාපුරා කියලා අතන හිට පොලිස් කාරයන් නම් අවුලකුත් නැහැ. අපි දිහා බැලුවෙත් නැහැ, මොකුත් නැහැ අවුලක් නැහැ. වැරද්ද කරෙත් නැහැ. අල්ලයිද ආනන. අතනන් දාන් ඉන්නවා අයියා. අවුල නැහැ. තාත්තන් නම් කියන්නේ. එළම් කුල්න ගාව පොලිසියෙන් ඉන්නවා. නැතුන් තමයි පොඩ්ඩක් බය සීන් එක තියෙනවනේ. පොලිසිය ඉන්නවා. අනිත් පැත්තට හිටියේ යනවා. නෙළුම් කුල්න ගාව කෙනෙක් ඉන්නවා මම මෙතන ඉස්සරහා. අල්ලයි දන්නේ පුතේ අල්ලුවොත් නම් ඉවරයි ඈ නවත්තන්න කිව්වා මොකද කරන්නේ මොකද මෙතන මේ බස් එක හොඳටම හදලා වැඩි ඔය දන්නවද මෙතන නීතියක් තියෙනවා මේ වාහන අතන්න බෑ කියලා මේව විශේෂයෙන් බස් අනේ එහෙම කරන්න එපා අයියේ අපි මේ කතා කරලා විසඳගමු තමුසෙමට පගාව දෙන්න යන්නේ තමුසේ දැම්ම ගිහිල්ලා මේ වාහනේ ඔක්කොම ගලවලා ඇවිල්ලා පෙන්නනවා මට නැත්තම් තමුසෙට මම ලක්ෂ 3ක විතර දඩයක් ලියනවා අනේ police hari police officer අයියෝ යාළුවනේ මට වුණොත් එන්නේ ඔය වගේ කම්මයි අපි දැන් එහෙනම් යමුකෝ ඔෆිස් එකට කෝල් කරනවා දැක්කද බලන්නකෝ දැන් කරකෝල වමුද යාළුවනේ අපිට මෙහෙම වෙන්නේ හාහාපුරා ගියා ට්‍රිප් එක යන්න දැම්මම විතරයි ට්‍රිප් එක ගාල්ලට යන්න යෝ අපි දැන් බලන්න බෑ දැන් ටක්කාලා තොන්න ගිහිල්ලා තින්නේ ගරාජේ දාම යාළුවනේ හරිම දුකයි ටිබ්බේ දෙනවා හදන්නත් දෙනවා ලක්ෂ ගාණක් වියදම් කරලා හදුවේ අපි එන අයියා ආයෙත් දැන්ටම අයියෙන් ගියට මම කවදාවත් යාළුවනේ කාටවත් දෙන්නේ නැහැ. අයියෙන් මේ මට මත උනේ මේක. අයියෝ. මම මොලේ වගේ බස් එක හැදුවානේ. යම් කොතන දිගින් එන්නේ. අපි එන යාළුවනේ ගරාජ් එක ඇතුළේ ගිහලා හම්බෙමු. හරි. ඔන්න යාළුවනේ අපි දැන් ඔන්න ගරාජ් එකට ඇවිල්ලා. දැන් ඉතින් අර ඔෆිස් එක ගියපු විදිහට මේ ඔක්කොම ටික ආයේ නෝමල් තත්ත්වෙට මම හදමු. කරන්නේ නැහැ. අපි මෙහෙම කිව්වට මාත් මෝඩය වගේ තිබ්බ විදිහට තියන්න තු හදුවා. යාළුවනේ මොනව කරන්නද? අපි normal දිනම කියලා අපි නැත්තම් අපිට දඩ ගන්න තමයි වෙන්නේ normal දින තිබ්බ දින හරලා යමු ඒකල නෙමෙයි දාන්නනේ guys මෙන්න මේක ඕන ඔක්කොම ගහලා තිබ්බේ හරිම දුකයි අත්තුල කිව්වා දින මේ සයිට් ඔක්කොම ගලවලා
ස්පොයිලර් එකක්වත් ගහන්න එපා කිව්වා. කාපට් යන්නත් එපා කිව්වා. තුල ටීවී ගලවන්න කිව්වා. ඒ ටික තියන්න කිව්වා. normal කලර් එක මෙන්න කිව්වා. කොහොමද කියලා තියෙන්නේ? ඔලොන්න රිම් කප් ඔක්කොම හරි. එහෙනම් යාළුවනේ අපි ආයේ අතන ගිහලා හම්බෙමු. පොලිසියට ආයේ අරන් යන්න තිබ්බ විදියටම. ඔක්කොම ගැලෙවුවා guys. හරිම දුකයි. hello guys. ඉතින් කරන්න දෙයක් නැහැ. ඔන්න ඇවිල්ලා ඉන්නේ ආයේ. මෙන්න බස් එක. තිබ්බ ගැටේ වල හරිම දුකක් තමයි. අරවන් තියෙන විදිය වුණා නැති කරන්න බෑ දෙවියන් වයින්. තිබ්බලා එක්කවන්නේ. guys ඉතින් කියන්නේ මගේ යාළුවෝ ඔක්කොටම දැනගන්න මම පිස්සෙක් වගේ මේක හැදුවා. hello police officer. ඔයාද? ඔක්කොම ගැලෙවුවා සර්. දැන් මොකද සර් කරන්න ඕනේ? දැන් මොකද නෑ තමුසර ගෙදර යන්න පුළුවන් දැන්. හරි සර්. දැන් යන්න හිතෙන්නේ නැහැ. අපි එහෙනම් ඉතින් තවදුරටත් දුරගෙන මොකද දෙයක් කියන්න තියෙන කට්ටියට ඔක්කොටම guys ඉතින් මෙතනින් එහාට අපිට යන්න හිතෙන්නේ නැහැ. මොකද අද පොලිසියනොත් අහුවුණා. ඔක්කොම කැලරි ගලවන්න කිව්වා. ඒක නිසා guys අපි එන වෙන දවසක හම්බෙමු. ඔක්කොටම එන bye bye.